හායි යාළුවනේ ඔයාලට සුබ දවසක්. මම අද ඔයාලා එක්ක කතා කරන්නේ අලුතෙන් ආව සුපිරි ටෙස්ට්නෙට් එකක්. ඒක තමයි Visual Layer ටෙස්ට්නෙට් එක. ඔයාලත් මේක තාම කරේ නැත්නම් දැම්ම කරන්න. මේක ඇත්තටම හොඳ ප්‍රොජෙක්ට් එකක්. මේක කරන විදිහ මම ඔයාලට මුලින් ඉඳන් අවසානය වෙනකම් හරියට කියලා දෙනවා. මේකේ කොහොමද ටාස්ක් ටිකක් තියෙනවා. ඒ ටිකත් හරියට කම්ප්ලීට් කරන්න කොහොමද කියන එක මම ඔයාලට හරියටම පැහැදිලිව කියලා දෙනවා. අපි එහෙනම් මුලින්ම ගිහිල්ලා බලමු වීඩියෝ එකට. හරි යාළුවනේ එහෙනම් අපි බලමු මේක කොහොමද වැඩ ටික කරගෙන යන්නේ කියලා. එහෙනම් යාළුවනේ ඔයාලට මුලින්ම මෙතනට එන්න ලින්ක් එක මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ලින්ක් එක අරගෙන එන්න. අරගෙන ඇවිල්ලා ඔයාලා Chrome browser එකෙන් ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පෙන්නනවා sign up වෙන්න. ඔයාලා මුලින්ම මෙතෙන්ට ගිහිල්ලා මේ sign up කියන එකට ටික් කරන්න. මම මෙන්න මේ sign up කියන එකට ටික් කරනවා. හරි යාළුවනේ ඔන්නම sign up කියන එකට ටික් කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මෙහෙම Google එකෙන් sign in වෙන්න. ඔයාලා මෙතන Google වල ඊමේල් එකක් දීලා ඔයාලා sign in වෙන්න. මම මෙහෙම මගේ ඊමේල් එක දීලා sign in වෙනවා. ඊට පස්සේ මෙතන continue කරනවා මම. ඔයාලා continue කරන්න. හරි යාළුවනේ මෙන්න මෙහෙම ඔයාලගේ ඔයාලා දැන් මෙතන සාර්ථකව sign up වුණා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පෙන්නනවා connect wallet කියලා. ඔයාලා මෙතන ඔයාලට MetaMask එකක් නැත්නම් ඔයාලා මුලින් MetaMask එකක් හදා ගන්න ඕනේ. මේක කරන්න නම් MetaMask එකක් අනිවාර්යෙන් ඕන වෙනවා. ඔයාලා මෙතන connect wallet කියන තැනට ගිහිල්ලා මෙතන ඔයාලා MetaMask එක මෙහෙ MetaMask එක උඩ කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔන්න MetaMask එක ඕපන් වෙනවා. ඔන්න යාළුවනේ MetaMask එක ඕපන් වුණා. ඕපන් වුණොත් මෙතන ඔයාලා continue connect කරන්න. මම connect කරනවා. ආයෙ පාර connect කරන්න. හරි යාළුවනේ ඔන්නම MetaMask එක දැන් connect වුණා මෙතන. connect වුණාට පස්සේ ඔයාලා යාළුවනේ මෙතන මුලින්ම ඔයාලට මෙතන පල්ලෙහා පෙන්නනවා start mining කියලා. ඔයාලා මෙතන start mining කියන එකට ටික් කරන්න. මෙන්න මෙහෙම start mining කියන එකට ටික් කරාට පස්සේ මෙන්න මෙහෙම mining වෙනවා යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ මෙතනට ඇවිල්ලා මෙතන ඔයාලට පෙන්නනවා task කියලා. මේ task කියන ඒවා ඔයාලට පුළුවන් මේ task ටික කරගන්න. හරිද? මේ task ටික කරගන්න යාළුවනේ මෙතන ඔයාලා මුලින්ම මෙතන තියෙන යාළුවනේ tweet එකට යන්න. මෙතන ඔයාලා යන්න ගිහිල්ලා මෙන්න මෙහෙම යාළුවනේ tweet එකට ඔයාලට post එකක් දාන්න තියෙනවා. ඔයාලා මෙතන post කියන තැන දෙන්න. ඊට පස්සේ ආයෙ ඔයාලා එන්න Visual Layer එකට. ඊට පස්සේ ඔයාලා මෙතන verify කරන්න. මෙහෙම යාළුවනේ මේ ඔක්කොම task ටික ඒ විදිහට කරගෙන යන්න. ඊපස්සේ මෙතන ආයි tweet එක retweet කරන්න තියෙන්නේ. මෙහෙම ඔයක් කරගන්න. කරගෙන යලා verify කරන්න. ඊපස්සේ මේ Telegram එකට join වෙන්න. ඊළඟට Telegram එකට ඔයා join වෙන්න. මෙන්න මේ Telegram එකට join වෙන්න. හරියට එකක් verify කරන්න. ඊට පස්සේ යාළුවනේ ආයි Twitter like කරන්න, retweet කරන්න තියෙන්නේ. මෙන්න මෙහෙම like කරලා retweet කරන්න. ඊට පස්සේ යාළුවනේ ඒක verify කරන්න. ඊට පස්සේ යාළුවනේ ආයි ඔයාලට Telegram group එකට join වෙන්න තියෙන්නේ. මෙන්න මෙහෙම Telegram group එකට join වෙන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙතන verify කරන්න එක. ආයෙ එනවා like කරන්න tweet එක.
ඒකත් ඔයාලා ලයික් කරන්න. ඊට පස්සේ ඔයාලට ආයෙත් මෙතන වෙරිෆයි කරන්න. ඊපස්සේ ආයෙත් ලයික් කරන්න ට්වීට් එක. හරි යාළුවනේ ඒකත් ලයික් කරන්න ඔයාලා. ඊට පස්සේ ආයෙ ඔයාලා මෙතන වෙරිෆයි කරන්න. ඊට පස්සේ ආයෙත් ඔයාලට තියෙනවා ට්වීට් එක මේක ගොඩාක්ම ටාස්ක් තියෙන යාළුවනේ ට්වීට් එකේ තමයි. හරිද? දැන් මෙතන ට්වීට් එකේ ලයික් කරන්න, රීට්වීට් කරන්න වගේ ඒවා තමයි තියෙන්නේ. තාත් පෝස්ට් කරන්න. ඔයාලා ඩේලි හැමදාම මේකට ඩේලි ලොග් වෙන්න. යාළුවනේ මෙතන මේකේ තියෙනවා. මේකේ තියෙන්නේ ඔයාලගේ ට්වීට් එකට මෙතන තියෙන එක මේක කොපි කරගෙන ඔයාලා මේක කොපි කරගෙන ගිහිල්ලා ඔයාලගේ නම ඉස්සරහට මේක දාන්න ඕනේ යාළුවනේ. මෙන්න මේ වගේ මෙතෙන්ට උන්නාම යාළුවනේ ඔයාලා මෙතන මේක පේස්ට් කරන්න. හරි. පේස්ට් කරලා මෙතන සේව් කරන්න. සේව් කරලා ආයෙත් මෙතනට එන්න. ආවට පස්සේ යාළුවනේ මෙන්න මෙහෙම ඔයාලට වෙරිෆයි කියලා තියෙනවා. ඒක ඔයාලා වෙරිෆයි කරගන්න. හරිද? ඊට පස්සේ යාළුවනේ ඔයාලට අපි මුලින්ම කරන්න ඕන එක තමයි මේ අපි අවසානට දැන් කරන්නේ. මේක යාළුවනේ මුලින්ම මෙතන ෆලෝ කරලා තින්නේ. යාළුවනේ මේකේ ඊට පස්සේ එච්චරයි යාළුවනේ. ඒ යාළුවනේ ඔක්කොම ටාස්ක් ටික කරන්න පුළුවන්. හරි ලේසි සිම්පල් ටාස්ක් ටිකක් තියෙන මෙතන. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙතන ඔයාලට ගිය හැකි මෙතන රෙෆරල් කියන තැනට. ඊට පස්සේ යාළුවනේ ඔයාලට පෙන්නනවා මෙතන ඔයාට ඉන්වයිට් ප්‍රමාණය. ඊට පස්සේ ඔයාලට ඒ රෙෆරල් ගෙන් ගන්න පුළුවන් 100ට ප්‍රමාණය. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ රෙෆරල් ලින්ක් එක ඒ ටික ඔයාලට මෙතන පෙන්නනවා. ඒ ටික තමයි යාළුවනේ මේකේ කරන්න තියෙන්නේ. තව යාළුවනේ ඔයාලට මෙතන හැමදාම ඇවිල්ලා යාළුවනේ බලන්න මෙතන ටාස්ක් එහෙම ඇවිල්ලා අලුත් ඒවා ඇවිල්ලා තියෙනවද මේක යාළුවනේ කරන්න ලොකු දෙයක් නෑ. මේක කරන්න තියෙන ටාස්ක් ටික හරියට කරගෙන මේකේ මයිනින් වෙන්න හරියට මයිනින් කරගන්න එක තමයි කරගන්න තියෙන්නේ ඔයාලට. හරිද යාළුවනේ? ඒ ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඔයාලට මේ වීඩියෝ එක ගැන මොකක් හරි පැහැදිලි නැත්නම් තියෙනවා නම් ඔයාලා මට මගේ Telegram group එකට join වෙන්න. Telegram group එකට join වෙලා මට message එකක් දාන්න. message එකක් දාලා තියන්න මම ඒකට reply කරන්න. නැත්නම් ඔයාලා තේරුන්නේ දෙයක් තියෙනවා නම් මට comment එකක් දාලා තියන්න මම ඒකට reply කරන්න. ඔය ටික තමයි යාළුවනේ මේ testnet එක ගැන ඔයාලට කියන්න තියෙන්නේ. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා යාළුවන්ට share කරලා තියන්න. මේ වගේ අලුත් වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එකට සම්බන්ධ වෙලා දිගටම ඉන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.